ආයුබෝවන් කලින් වීඩියෝ එකදී ඔයගොල්ලන්ට මතක ඇති මම Xiaomi Poly Redmi Note 12 Pro Plus ෆෝන් එක අන්බොක්ස් කරලා ඔයගොල්ලන්ට පෙන්නුවා. ඉතින් අදත් මම Redmi Note 12 ෆෝන් එකක් අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් රැඳී සිටින්න මේ SL Tech Buddy YouTube channel එක. ඉතින් දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අද මම ඔයගලන්ට අන්බොක්ස් කරන්න යන්නේ මොකද්ද කියලා. ඉතින් ඔයගලන්ට මුලින්ම බලා ගන්න පුළුවන් Xiaomi logo එක ඊළඟට Redmi Note 12 කියලා සඳහන් කරලා තියෙනවා පල්ලෙහෙන්. ඉතින් මේ ෆෝන් එක made in China. මම කලින් පෙන්නපු ෆෝන් එක ඔයගලන්ට ඇත්තටම made in India කියලා සඳහන් කරා. ඉතින් ඔයගලන්ට දැන් පෙන්නන වටේ ඉතින් Redmi Note 12 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ නම්බර් සඳහන් කරලා තියෙනවා. මේ වගේම බලා ගන්න පුළුවන්. ඉතින් අපි මේක දැන් මේකේ කවර් ඉවත් කරගමු. ඉතින් මුලින්ම කවර් ඉවත් කරගන්න ඕන. ඉතින් මම මේකේ කවර් ඉවර වෙලා පොලිතින් එක අයින් කරලා දාන්න. ඉතින් මේ විදිහට මම දැන් කැපුවා. දැන් මේක පැක් පිට තියෙන ෆුල් පැක් පිට මම මේ කවර් එක අයින් කරලා ඔයගොල්ලන්ට අද අන්බොක්ස් කරන ෆෝන් එක පෙන්නන්න. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම දැන් කවර් ඉවත් කරා. ඊළඟට මේක අපි එළියට ගමු. ඉතින් මේ විදිහට ඕපන් කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක උඩට ඇසෝපුවාම දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ අන්බොක්සින් එකේ මුල්ම අයිටම් ටික. ඉතින් මේකේ තමයි ඇත්තටම SIM removal tool එක තියෙන. ඇත්තටම මම ඒක දැක්කේ නෑ මුලින්. ඊට අමතරව මේකේ බෑක් කවර් එකක් සහ මැනුවල් එක සහ warranty details ටික ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඇතුළේම තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන කවර් ඊළඟට මේ තියෙන්නේ ෆෝන් එකේ මැනුවල් එක. ඉතින් ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට warranty details බලා ගන්න පුළුවන්. ඉතින් මැනුවල් එකෙත් ලොකු විස්තර සඳහන් කරන්නේ භාෂා කීපයකින් විස්තර ටිකක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මේ පේන විදිහට ඉතින් ෆෝන් එකේ නම් කිරීමක් ඇතුළත විස්තර ටිකක් සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපි ෆෝන් එක මුලින් එළියෙන් තියලා ඇතුලේ තියෙන මොනවද කියලා බලමු. ඉතින් මේක ඇතුලේ ඔයගලන්ට එන්නේ අපේ චාර්ජරේ සහ චාර්ජර් කේබල් එක පමණයි. ඉතින් වෝල්ට් 33ක ෆාස්ට් චාර්ජින් ෆීචර් එක මේකේ තියෙනවා. ඉතින් හොඳ ෆාස්ට් චාර්ජින් පැය භාගින් වගේ මේක චාර්ජ් වෙනවා. සමවෙන්න වෝට් 33ක චාර්ජර් එකක් තමයි ඔයගලන්ට ලබා ගන්න තියෙන්නේ. ලබා දීලා තියෙන්නේ. ඉතින් ඊළඟට බලමු මේකේ වයර් එක මොන වගේද කියලා. ඉතින් වයර් එක ගත්තොත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ෆාස්ට් චාර්ජින් සපෝට් කරන කේබල් එකක් වගේම මේක USB type C ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ විදිහට USB type C කේබල් පෝට් එක සහ USB පෝට් එක ඉතින් මේ විදිහට ඔයගලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට අමතරව දෙයක් නැහැ මේක ඇතුලේ. අපි දැන් ෆෝන් එක එළියට ගත්තාම ඔයගලන්ට මේ විදිහට තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් පිටිපස්සේ කවර් එක ඇලවිලා තියෙනවා. ඉතින් ඒක මම ඉවත් කරගන්න. ඇත්තට මේක දාලා තින්නේ කැමරාවල ආරක්ෂාව සඳහා. ඉතින් මම දැන් මේ කවරේ ඉවතට ගන්නම්. ඉතා සැහැල්ලු ප්ලාස්ටික් වලින් නිම කරපු ෆෝන් එකක් කියන්න පුළුවන්. ඉතින් ප්ලාස්ටික් එක පේන්නේ ග්ලොසි ලුක් එකක් තියෙනවා. මේක ඩිසයින් කරලා තියෙන්නේ මේ විදිහට. හැබැයි මේක ප්ලාස්ටික්. ඒ වගේම කලින් ෆෝන් එකට වඩා ඉතා සැහැල්ලු ගතියකින් යුක්ත වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ බර ආසන්න වශයෙන් ග්‍රෑම් 200ක් වනවා. වගේම මේකේ දිග මිලිමීටර් 160ක්, පළල මිලිමීටර් 76ක්, උස මිලිමීටර් 8.2ක් වගේ වෙනවා. ඒ වගේම ඩුවල් නැනෝ සිම් පහසුකම වගේම මෙමරි කාඩ් එකක් සම්බන්ධ කිරීමේ හැකියාවක්ද මේ ෆෝන් එකේ ලබා දීලා තියෙනවා. බිල්ඩ් එක ගත්තොත් ග්ලාස් ෆ්‍රන්ට් එකත් ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් වගේම පිටිපස්සෙත් ග්ලාස් ලුකින් ප්ලාස්ටික් බෑක් එකක් ඔයගලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගත්තොත් අඟල් 6.79ක සයිස් එකක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම 1080x2460ක පික්සල් රෙසලූෂන් එකක් මේ ෆෝන් එකේ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ඩිස්ප්ලේ එක ටයිප් එක IPS LCD 90Hz වලට වගේම සපෝට් කරනවා. ඒ වගේම පීක් එකේදී 550 nits වලට සපෝට් කරනවා කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ෆෝන් එකේ යටපැත්ත ගත්තොත් ඔයගලන්ට noise cancellation mic එක බලා ගන්න පුළුවන්. charger port එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ speakers බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැත්ත හරවපුවාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් volume rockers සහ fingerprint එකත් එක්ක power button එක මේ ෆෝන් එකේ ඇවිත් තියෙනවා. ඊට පස්සේ ෆෝන් එකේ එහා පැත්ත ගත්තොත් ඒ කියන්නේ වම් පැත්ත ගත්තොත් SIM tray එක දාන තැන ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ උඩ පැත්ත ගත්තාම 3.5 mm jack එක,
IR blast එක සහ noise cancellation දෙවෙනි mic එක ඕගලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ෆෝන් එකේ කැමරා ඩිපාර්ට්මන්ට් එක ගත්තාම මේන් කැමරාව 50 මෙගාපික්සල් වයිඩ් කැමරා එකක්ද ඊට පහළින් 8 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් කැමරාවක්ද බලා ගන්න පුළුවන්. ඒවට එහා පැත්තෙන් 2 මෙගාපික්සල් මැක්‍රෝ කැමරාවක් සහ LED ෆ්ලෑෂ් එක අපිට බලා ගන්නට පුළුවන්. ඒ වගේම සෙල්ෆි කැමරාව 8 මෙගාපික්සල් කැමරාවක් ඉස්සරහින් ඔයගලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එක මුල් කාලේදී ආවේ Xiaomi ලගේ MUI 14 වලින් ඒත් දැන් වෙද්දී ඒ OS එක මාරු වෙලා තියෙනවා Xiaomi Hyper OS එක හැටියට. ඉතින් දැන් වෙද්දී ඔයගලන්ට Hyper OS එකෙන් තමයි මේ ෆෝන් එක බලගන්නවිලා තියෙන්නේ. කලින් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන outer features ගැන කිව්වා වගේම inner display එක ගත්තොත් AMOLED display එකක් ඔයගලට තියෙනවා. ඒ වගේ මූලිකවම 120 Hz refresh rate එකක්ද 60 Hz refresh rate එකක්ද මේකේ තියෙනවා. ඒ හින්දා gaming වලටත් ගොඩක් හොඳ support එකක් මේ ෆෝන් එකෙන් දෙනවා කියන්න පුළුවන්. ඒ වගේම 90 Hz වලින් වැඩ කරන apps වලටද මේ ෆෝන් එකකින් හොඳින් support කරන බව මේගොල්ලෝ කියලා තියෙනවා. MediaTek MT6769H Helio GH chipset එකෙන්ද 2 GHz octa-core Cortex A7 CPU එක සහ Mali G52 GPU එකට එකතු වෙලා ෆෝන් එක හොඳ performance එකක් ලබා දීලා හොඳ experience එකක් මේක පාවිච්චි කරන එක්කෙනාට හම්බ වෙනවා. මේ ෆෝන් එකේ බැටරිය ගත්තොත් 5000 mAh බැටරියක් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ බැටරියෙන් ඕගොල්ලන්ට ෆෝන් එක දවස් එකමාරකට ආසන්න වගේ කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ෆෝන් එකේ කැමරා ඩිපාර්ට්මන්ට් එකෙන් ගන්න ෆොටෝස් ගැන ගත්තොත් ඇත්තටම ෆොටෝස් හොඳ කන්ට්‍රාස්ට් එකක් එක්ක හොඳ කලර් ටෙම්පරේචර් එකක් එක්ක ෆොටෝස් ඇත්තටම ලැබෙනවා කියපොත් නිවැරදි. මොකද මේකේ AI process එකක් තියෙන හින්දා ෆොටෝස් ගොඩක් හොඳ quality මට්ටමකට හදලා තියෙනවා. ෆ්ලැග්ෂිප් මට්ටමේ ෆෝන් එක ගන්න ෆොටෝස් තරම් quality නොවුනත් ඇත්තටම මේක ප්‍රශස්ත මට්ටමක තියෙන ෆොටෝස් ඇත්තටම ඕගොල්ලන්ට බලා ගන්නට පුළුවන්. ඉතින් මේ ෆෝන් එකෙත් අනිත් ෆෝන් වල වගේම VLAN, Bluetooth, GPS, NFC වගේම USB Type C support කරනවා. ඒ වගේම විශේෂයෙන් IR port එක තියෙනවා. ඒකෙන් ඕගොල්ලන්ට ෆෝන් එක රිමෝට් එකක් වශයෙන් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ overall experience එක ගැන කිව්වොත් ඉතාමත් හොඳ ෆෝන් එකක් කියන්න පුළුවන්. ගන්න ගානට වඩා දෙයක් මේ ෆෝන් එකෙන් ලැබිලා තියෙනවා. ඉතින් ගේම් ගහන කට්ටියට සහ ප්‍රොෆෙෂනල් යූස් කරන කට්ටියට පවා මේක භාවිතා කිරීමේ හැකියාව නිසා ගොඩක් බජට් ෆෝන් එකක් හින්දාත් ඉතාමත් ගොඩක් කට්ටියට මේක පාවිච්චි කරන්නේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට අදාන් බොස් කරලා පෙන්නන්නේ 6GB ෆෝන් එකක්. ඉතින් මේකේ 4 සහ 8 වශයෙන් තව ෆෝන් versions දෙකකුත් එනවා. ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහේ ෆෝන් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් හොඳට රෙකමෙන්ඩේෂන් එකක් දෙනවා මේ ෆෝන් එක. ඉතාමත් හොඳයි බජට් ලෙවල් එකේ එන්ට්‍රි ලෙවල් එකේ කට්ටියට මේක පාවිච්චි කිරීමට. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක ඉතා හොඳ එක්ස්පීරියන්ස් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකත් එන කවර් එක අපි මේ විදිහට සවි කර ගන්න තියෙන ඉතාමත් පහසුයි. ඉතින් ඒ නිසා ඔයගලන්ට එක්ස්ට්‍රා කවර් එකක් මිලදී ගන්නට අවශ්‍යතාවයක් නැහැ. මේක සම්බන්ධ කරලා ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ෆෝන් එකේ චාර්ජර් එක ගහන තැනත් ප්‍රොටෙක්ටිව් විදිහට හදලා තියෙනවා. ඉතින් හොඳ ආකාරයට මේක නිම කරලා තියෙනවා. ඉතින් හොඳ ලුක් එකකුත් එනවා. ඉතින් ඔයගලන්ට මේ කවරේ දිගටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයගොල්ලෝ මොනවද හිතන්නේ? ඔයගලගේ අදහස් යෝජනා චෝදනා පල්ලයක් කමෙන්ට් වල දාන්න. channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ ඔයගොල්ලෝ හමුවට එන්න. එතෙක් ඔයගලන්ට සුබ සතියක්.